ඕම් ශාන්ති 2025 ඔක්තෝබර් මාස 26 වෙනිදා අව්‍යක්ත බාප්දාදා මදුබන් පළමු වර කියවීම 2007 වසරේ ඔක්තෝබර් මාස 15 වෙනිදා මාතෘකාව උසස්ම උසස් සංගම යුගයේදී ජීවන මුක්ති ස්ථිතිය අත්විඳීම සඳහා ඔබගේ සියලු බර සහ බන්ධන පරමාත්ම පරමපියාට බාර දී සැහැල්ලු වන්න. අද දින ලෝකේ නිර්මාණකරු වන බාප්දාදා ඔහුගේ ප්‍රථම නිර්මාණය වන ඔහුගේ උපරිම ලෙස වාසනාවන්ත සහ ආදරණීය දරුවන් සමග මේලාවක් එනම් හමුවක් සමරනවා. සමහර දරුවන් පෞද්ගලිකවම පරමාත්ම පරමපියා බාබා ඉදිරියේ හිඳ ඔවුන්ගේ දෑස් වලින් ඔහුව දකින අතර සියලු දිසාවන්හි බොහෝ දරුවන් පරමාත්ම පරමපියාගේ හදවත තුල මුසු වී සිටී. සෑම දරුවෙකුගේම නළල මැද භාග්‍යයේ ආකාර 3ක දිලිසෙන තාරකා 3ක් බාප්දාදා දකිනවා. එම භාග්‍යයන්ගේ දිලිසෙන තාරකා 3න් එක භාග්‍යයක් වන්නේ බාප්දාදාගෙන් ඔවුන්ට ලැබී ඇති ශ්‍රේෂ්ඨ පෝෂණයයි. දෙවන භාග්‍ය වන්නේ පරමාත්ම පියා ගුරුවරයාගෙන් දරුවන්ට ලැබී ඇති ඉගෙනුම වන අතර තෙවන භාග්‍ය වන්නේ පරමාත්ම පියා සත්ගුරුගෙන් ඔවුන්ට ලැබී ඇති ආශිර්වාදයන්ගේ දිදුලන තාරකාවයි. පරමාත්ම පරමපියා දරුවන්ගෙන් විමසනවා. එබැවින් ඔබ සියලු දෙනාම ඔබගේ නළලේ දිලිසෙන තාරකා අත්දකිනවා නේද? ඔබට බාප්දාදා සමග සියලු සම්බන්ධතා තිබේ. නමුත් මෙම සම්බන්ධතා තුන ජීවිතයට අත්‍යවශ්‍යයි. එනම් පියා, ගුරු, සත්ගුරු යන සම්බන්ධතා තුනම බ්‍රාහ්මණ ජීවිතයට අත්‍යවශ්‍යයි. එමෙන්ම ඔය සියලුම දීර්ඝ කාලයක් නැතිව සිට දැන් හමු වූ ආදරණීය දරුවන්ට මේවා පහසුවෙන් හිමි වී තිබේ. ඔබ ඒවා අත්කරගෙන තිබෙනවා නේද? ඔබට එම කුල්මත් බව තිබෙනවා නේද? ඔබගේ හදවත්වල ඔබ නොකඩවා මෙම ගීතය ගායනා කරනවා නේද? එනම් අපූරුයි බාබා අපූරුයි, අපූරුයි ගුරුවරයා අපූරුයි, අපූරුයි සත්ගුරු අපූරුයි. මන්ද ඔවුන් මෙම භෞතික ලෝකයේ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් ලෙස හඳුන්වන ලෞකික ගුරු කෙනෙකුගෙන් එක ආශිර්වාදයක් ලබා ගැනීමට පවා ලෝකයේ මිනිසුන් බොහෝ උත්සාහ දරන නමුත් ඔබ මෙම බ්‍රාහ්මණ උපත ලද මොහොතේ සිටම පරම දෙවියන් වන පරමාත්ම පියා ඔබව ආශිර්වාද වලින් පුරවා ඇත. ඔබ සිහිනෙන්වත් මෙතරම් වාසනාවක් ගැන සිතුවාද? පරමාත්ම පියා වන පරමාත්ම දෙවියන් මේ තරමටම ඔබ වෙනුවෙන් තමන්ව කැප කරයි කියා ඔබ සිහිනෙන්වත් සිතුවාද? බැතිමතුන් පරමාත්ම දෙවියන් පිළිබඳ ගීත ගායනා කරන අතර පරම පියා වන පරමාත්ම දෙවියන් ගායනා කරන්නේ කාගේ ගීතද? පරමාත්ම දෙවියන් ගායනා කරන්නේ ඔය වාසනාවන්ත දරුවන් ගැන ගීතයි. දැන්නුවද ඔබගේ විවිධ රටවල් වලින් ඔබ සියලු දෙනා පියාසර කළේ කුමන ගුවන් යානයෙන්ද? භෞතික ගුවන් යානාවලින්ද? එසේ නැත්නම් ඔබ සියලු දෙනා සියලු දිසාවන්හි සිට මෙහි පැමිණියේ එනම් මෙම මදුබන් භූමියට පැමිණියේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ ගුවන් යානයෙන්ද? පරමාත්ම දෙවියන්ගේ ගුවන් යානය ඔබව ඉතා පහසුවෙන් මෙහි රැගෙන එයි. කිසිදු අපහසුතාවයක් නැත. ඉතින් ඔබ සියලු දෙනා මෙහි පැමිණ ඇත්තේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස් ගුවන් යානයෙන්. පරමාත්ම දෙවියන් පවසනවා. එබැවින් සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්. සෑම දරුවෙක්වම දැක
ඔබ ප්‍රථම වතාවට පැමිණියත් බොහෝ කාලයක් පැමිණෙමින් සිටියත් ඔය සෑම දරුවෙකුගේම විශේෂතාවය ගැන බාප්දාදා දන්නවා. ඔබ තරුණ වුණත් මහලු වුණත් මහාවීරයෙක් වුණත් උත්සාහ දරන්නෙක් වුණත් බාප්දාදාගේ ඔය සෑම දරුවෙක්වම බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවෙකි. මන්ද ඔබ පරම පියාව සෙවූ නමුත් ඔබට ඔහුව හමු වුණේ නැහැ. කෙසේ වෙතත් බාප්දාදා බොහෝ ප්‍රේමයෙන්, බොහෝ සෙනෙහසින් සහ බොහෝ ආදරයෙන් යුතුව සෑම කොනකම ඔය එක් දරුවාව සෙව්වා. එසේ ඔහු ඔබව සෙව්වේ ඔබට දැඩිසේ පරම පියා සෙනෙහස දක්වන නිසායි. මන්ද පරමාත්ම පරම පියාගේ දරුවන් කෙබඳු වන්නේද යත් විශේෂතාවයක් නොමැති ඔහුගේ එකදු දරුවෙක්වත් නොමැති බව පරමාත්ම පරම පියා දන්නවා. ඔබම මෙහි ගෙන ආවේ එක් හෝ තව දෙයකට ඇති ඔබගේ විශේෂත්වයයි. එබැවින් අඩුම තරමින් අදෘශ්‍යමාන අන්දමකින් මෙහි පැමිණි පරම පියාව ඔබ හඳුනාගෙන තිබේ. ඔබ ඔහුට මීරා බාබා කියා කියයි. ඔබ සියලු දෙනාම මීරා බාබා කියා කියයි. එසේ නොමැතිනම් තීරා බාබා එනම් ඔබගේ බාබා කියා කියන කිසිවෙකු මෙහි සිටිනවාද? ඔබ සියලු දෙනාම කියන්නේ මීරා බාබා කියාය. එබැවින් ඔබ විශේෂයි නේද? මන්ද මෙම ලෝකයේ ඒ සියලුම මහා විද්‍යාඥයන්ට සහ ප්‍රභූවරුන්ට පවා ඔහුව එනම් පරමාත්ම පරම පියාව හඳුනා ගැනීමට නොහැකි විය. නමුත් ඔබ පරමාත්ම පරම පියාව හඳුනාගෙන ඔහුව ඔබට අයිති කරගත්තා. එහෙම නේද? එබැවින් පරමාත්ම පරම පියාද ඔබ ඔහු සතු කරගත්තා. ඉතින් ඔබ මෙම සතුටින් පෝෂණය වන අතර ඔබ පියාසර කරනවා නේද? ඔබ පියාඹනවා. ඔබ ඇවිදින්නේ නැහැ. ඔබ පියාඹනවා. මන්ද ඇවිදගෙන යන අයට පරමාත්ම පරම පියා සමගම ආපසු නිවහනට යාමට නොහැකි වෙයි. මන්ද පරමාත්ම පරම පියා පියාසර කිරීමට යනවා. ඉතින් එබැවින් නිකම්ම ඇවිදගෙන යන අයට පරම පියා සමගම ආපසු නිවහනට යාමට හැකිවන්නේ කෙසේද? එබැවින් පරමාත්ම පරම පියා ඔහුගේ සියලුම දරුවන්ට ලබා දෙන ආශිර්වාදය කුමක්ද? ඔහු දෙන ආශිර්වාදය වන්නේ ඔබ ඔබගේ සුරදූත ස්වරූපයේ සිටිත්වා. මන්ද සුරදූතයන් පියාසර කරයි. ඔවුන් ඇවිදින්නේ නැහැ. ඔවුන් පියාසර කරයි. ඉතින් ඔබ සියලු දෙනාමත් සිටින්නේ පියාසර ස්ථිතියේ නේද? පියාසර ස්ථිතියේ අය ඔබගේ අත් ඔසවන්න. එසේ නැත්නම් විටකය ඇවිදින ස්ථිතිය වන අතර විටක පියාසර ස්ථිතියද? එසේ නොවේ නේද? නැහැ. ඔබ නිරන්තරයෙන් පියාසර කරන අයයි. ඔබ ආලෝකමත් සහ සැහැල්ලුයි. එහෙම නේද? ඒ ගැන සිතන්න. පරමාත්ම පරම පියා ඔබ සියලු දෙනාගෙන්ම සහතිකයක් ලබාගෙන ඇත. එබැවින් ඔබගේ මනසේ හෝ බුද්ධියේ කුමන ආකාරයේ බරක් තිබුණත් එය පරම පියාට බාර දෙන්න. මන්ද ඔහු පැමිණ සිටින්නේ ඒවා ගැනීමටයි. පරම පියා දරුවන්ගෙන් විමසනවා. ඉතින් ඔබ පරම පියාට ඔබගේ බර දී තිබේද? එසේ නැතිනම් ඔබ එම බරෙන් ටිකක් ප්‍රවේශමෙන් සංගවාගෙන තබා සිටිනවාද? පරම පියා දරුවන්ගෙන් විමසනවා. ඉතින් ඔබගෙන් ඔබගේ බර ගන්න කෙනා ඔබගෙන් එම බර ඉවතටම ගන්න බැවින් මේ ගැන තව සිතන්න දෙයක් තිබෙනවාද? එසේ නැතිනම් ඔබට ඔබගේ බර බලා කියා ගැනීමේ උපත් 63 පුරුද්ද තවමත් තිබෙනවාද? මන්ද
ඇතැම් දරුවන් විටක පවසන්නේ අපට මේ කිරීමට අවශ්‍ය නැති වුණත් අපගේ පුරුදු අපට බල කරනවා කියාය. එසේ ඔබට දැන් බලපෑම් ඇති කරන්නේ නැහැ නේද? එසේ උපත් 63 පුරුද්ද ඔබට එසේ බල කරනවාද? හින්දියෙන් මේට පවසන්නේ මජ්බූර් කියාය. බාප්දාදා විමසනවා ඔබ මජ්බූර්ද නැත්නම් ඔබ ශක්තිමත්ද? හින්දියෙන් ශක්තිමත් යනු මජ්බූත්ය. බාප්දාදා විමසනවා ඔබ බලහීනද නැතිනම් ඔබ ශක්තිමත්ද? කිසි විටක බලපෑමට හසු නොවන්න. ඔබ ශක්තිමත්. බාප්දාදා දරුවන්ගෙන් නැවතත් විමසනවා ඔය ශක්තියින් ශක්තිමත්ද නැත්නම් බලපෑම් වලට යටත් වෙනවාද? ඔබ ශක්තිමත් නේද? ඔබ බරක් කුසලාගෙන සිටීමට කැමතිද? ඔබගේ හදවත එයට බැඳිලාද? ඔබගේ හදවත බරට බැඳිලාද? අත්හරින්න. එය අත්හරින්න. එවිට ඔබ නිදහස් වෙයි. නමුත් ඔබේම බර අත් නොහරින නිසා ඔබ නිදහස් වන්නේ නැහැ. බාප්දාදා පවසනවා එම බර අත්හරින අන්දම වන්නේ අධිෂ්ඨානගත සිතුවිල්ලක් ඇති කිරීමය. සමහර දරුවන් පවසන්නේ අප අධිෂ්ඨානගත සිතුවිලි ඇති කරනවා. නමුත් බාප්දාදා පවසනවා එසේ නමුත් වීමට හේතුව කුමක්ද? ඔබ අධිෂ්ඨානගත සිතුවිලි ඇති කරන නමුත් ඔබ එසේ ඇති කරන අධිෂ්ඨානගත සිතුවිලි ඔබ නැවත නැවත මෙනෙහි කරන්නේ නැහැ. බාප්දාදා දරුවන්ට පවසනවා එබැවින් ඒවා ඔබගේ මනසින් නැවත නැවත මෙනෙහි කර බරක් යනු කුමක්ද? එමෙන්ම ආලෝකමත් සහ සැහැල්ලු වීමේ අත්දැකීම කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කරගන්න. මෙසේ අවබෝධ කර ගැනීමේ පාඨමාලාව වැඩියෙන් වැදගත් බව සලකන්න. මන්ද ඔබ මේවා ගැන කතා කිරීම සහ සිතීම කරයි. නමුත් දැන් බර යනු කුමක්ද? එමෙන්ම ආලෝකමත් සහ සැහැල්ලු වීම යනු කුමක්ද කියා ඔබගේ හදවතින්ම අවබෝධ කරගන්න. මේ දෙකේ වෙනස ඔබ ඉදිරියේ තබා ගන්න. මන්ද දැන් කාලයේ සමීපත්වයට අනුව සෑම දරුවෙක් තුළම තිබෙනවා දැකීමට බාප්දාදා ප්‍රිය කරන්නේ කුමක්ද? බාප්දාදා දැකීමට ප්‍රිය කරන්නේ ඔබ පවසන දේවල් ක්‍රියාවට නංවා එය ප්‍රායෝගිකව පෙන්වීමයි. බාප්දාදා ප්‍රිය කරන්නේ එයයි. ඔබ සිතන දේවල් ක්‍රියාවට නැංවිය යුතුයි. මන්ද පරමාත්ම පරමපියාගේ උරුමය සහ ඔබගේ ජන්ම අයිතිය වන්නේ මුක්තිය සහ ජීවන මුක්තියයි. මන්ද සියලු දෙනාටම ඔබ ලබා දෙන ආරාධනාව මෙය නේද? එනම් ඇවිත් ඔබගේ මුක්තිය සහ ජීවන මුක්තිය උරුමය හිමි කරගන්න. එය නේද? බාප්දාදා විශේෂයෙන්ම දරුවන්ට පවසනවා. එබැවින් ඔය එක් එක්කෙනා තමන්ගෙන්ම විමසන්න මට මුක්තිදේශී මුක්තිය අත්විඳීමට අවශ්‍යද? මට ස්වර්ණම යුගයේ ජීවන මුක්තිය අත්විඳීමට අවශ්‍යද? එසේ නැතිනම් මට දැන් මෙම සංගම යුගයේදී මුක්තිය සහ ජීවන මුක්තිය සංස්කාර නිර්මාණය කිරීමට අවශ්‍යද කියා. එසේ තමන්ගෙන්ම විමසන්න. මන්ද අපගේ සංස්කාරවලින් අප නව ලෝකයක් නිර්මාණය කරනවා. එබැවින් දැන් මෙම උසස් සංගම යුගයේදී මුක්තියේ සහ ජීවන මුක්තියේ සංස්කාර ඉස්මතු කරගත යුතුයි නේද? බාප්දාදා පවසනවා එබැවින් ඔබගේ මනස සහ බුද්ධිය සියලු බන්ධනවලින් නිදහස් වෙලාද කියා පරීක්ෂා කර බලන්න. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා ඔබගේ මේ බ්‍රහ්මීන් ජීවිතය තුළ ඔබගේ අතීත ජීවිතයේ බන්ධන වූ බොහෝ දේවලින් ඔබ නිදහස් වෙලා නේද? කෙසේ වෙතත් ඔබ සියලුම බන්ධන වලින් නිදහස් වෙලාද?
එසේ නැත්නම් ඔබ ඒවාට බැඳ තබා ගන්නා සමහර බන්ධන තවමත් ඉතිරිව තිබෙනවාද? බ්‍රහ්මීන් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය වන්නේ මුක්තිය සහ ජීවන මුක්තිය අත්විඳීමයි. මන්ද ස්වර්ණම යුගයේ ඔබට ජීවන මුක්තිය හෝ බන්ධන ජීවිතයක් පිළිබඳ දැනුම නොතිබෙන නිසා මෙම වර්තමාන කාලයේදී බන්ධන ජීවිතයක් යනු කුමක්ද? එමෙන්ම ජීවන මුක්තිය යනු කුමක්ද කියා ඔබට අත්විඳිය හැක. මන්ද ඔබ සියලු දෙනාම පොරොන්දුවක් සිදු කළ නිසා ඔබ සියලු දෙනාම බොහෝ වාර ගණනාවක් පොරොන්දු වී තිබේ. ඔබ සිදු කළේ කුමන පොරොන්දුවද කියා ඔබට මතකද? ඔව්, ඕනෑම කෙනෙකුගෙන් විමසන්න. ඔබගේ මෙම බ්‍රහ්මීන් ජීවිතයේ අරමුණ කුමක්ද කියා. ඉතින් ඔවුන් දෙන ප්‍රතිචාරය කුමක්ද? ඔවුන් දෙන ප්‍රතිචාරය වන්නේ පරම පියාට සමාන වීමට කියාය. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා. ඉතින් ඔබට මේ ස්ථිරයි නේද? පරම පියාට සමාන වීමට ඔබට අවශ්‍යයි නේද? එසේ නැතිනම් ඔබට සුළුවෙන් පමණක් පරම පියාට සමාන වීමට අවශ්‍යද? ඔබට කිසිදු වෙනසක් නොමැතිව පරම පියාට සමාන වීමට අවශ්‍යයි නේද? නැතිනම් සුළුවෙන් ඔහු මෙන් උනොත් එය සෑහෙයිද? එය සෑහෙයිද? මන්ද එය සමාන වීම ලෙස හැඳින්විය නොහැකි නේද? ඉතින් පරමාත්ම පරම පියා නිදහස්ද? නැත්නම් ඔහුට බන්ධන තිබෙනවාද? ඔබට ඕනෑම අන්දමක බන්ධනයක් ඇත්නම් ශරීරයේ හෝ ශාරීරික නෑදෑයින්ට, එනම් ඔබගේ මව, පියා, සහෝදරයා හෝ මිතුරෙක් පිළිබඳව නොවිය හැක. නමුත් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් කෙරෙහි බන්ධනයක්, පැරණි පුරුදුවල බන්ධනයක්, ස්වභාවී බන්ධනයක්, පැරණි සංස්කාරවල බන්ධනයක් ඇත්නම් එවිට එය පරම පියාට සමාන වීම ලෙස හඳුන්වන්නේ කෙසේද? ඒ තිබියදී ඔබ දිනපතාම පොරොන්දු වන්නේ ඔබට අනිවාර්යෙන්ම පරම පියාට සමාන වීමට අවශ්‍ය බවයි. පරමාත්ම පරම පියා බාබා ඔබ ලවා අත්ඔසවන විට ඔබ සියලු දෙනාම පවසන්නේ කුමක්ද? ඔබට ලක්ෂ්මි සහ නාරායන මෙන් වීමට අවශ්‍ය බවයි. එසේ ඔබ ඉතා හොඳ පොරොන්දු සිදු කිරීම ගැන බාප්දාදා සතුටු වෙනවා. එනමුත් ඔබගේ එම පොරොන්දුවල ප්‍රයෝජනය ඔබ ලබා ගන්නේ නැහැ. පොරොන්දුවක සහ එහි ප්‍රයෝජනය අතර ඇති තුලනය ගැන ඔබ දන්නේ නැහැ. බාප්දාදාට ඔබගේ පොරොන්දුවල ඉතා විශාල ලිපිගොනුවක් තිබෙනවා. ඔහු ළඟ සියලු දෙනාගේම ලිපිගොනු තිබෙනවා. ඒ අන්දමින්ම ප්‍රයෝජනවලත් ලිපිගොනුවක් තිබිය යුතුයි. මෙම තුලනය තිබෙන්නේ නම් එය ඉතා හොඳ වෙයි. බාප්දාදා සමූහය දෙස බලා විමසනවා. මෙහි අසුන්ගෙන සිටින්නේ මධ්‍යස්ථානවල ගුරුවරු නේද? ඒ වගේම මෙහි අසුන්ගෙන සිටින ඔබ මධ්‍යස්ථානවල නිවාසීන් නේද? එබැවින් ඔබ පරම පියාට සමාන වීමට යන අය නේද? මන්ද උපකරණ දරුවන් වී ඇති මධ්‍යස්ථාන නිවාසීන් පරම පියාට සමාන විය යුතුයි නේද? ඔබ එවැනිද? ඔව්, ඔබ එසේ වන නමුත් විටෙක ඔබ ටිකක් දඟකාර වෙයි. බාප්දාදා දවස පුරාම නොකඩවා ඔය සියලුම දරුවන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් දෙස බලනවා. බාප්දාදා පවසනවා ඔබගේ දාදි සූක්ෂම දේශයේ සිටි විට ඇයටත් සියලු දේ පෙනුනි. ඔය සියලුම දරුවන්ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් සියලු දේ ඇයට පෙනුනි. එවිට ඇය පැවසුවේ කුමක්ද? ඔබ දන්නවාද? ඇය පැවසුවේ, බාබා, එය මේ අන්දමටත් විය හැකිද? එය මේ වගේද?
ඔබ නොකඩවා දකින මේ දේ ඔවුන් කරනවාද? මෙසේ සූක්ෂම දේශයේ සිටි දාදී දරුවන්ගේ හැසිරීම් සහ ක්‍රියාකාරකම් ගැන විමසූ දේ බාප්දාදා පවසමින් බාප්දාදා මෙසේ දරුවන්ගෙන් විමසනවා. ඉතින් ඔබගේ දාදී දුටු දේ ගැන ඔබට ඇසුණාද? බාප්දාදා දරුවන්ට පවසනවා. එබැවින් දැන් බාප්දාදාට දැකීමට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම මුක්තිය සහ ජීවන මුක්තියේ උරුමයට අයිතියක් හිමි කර ගැනීමයි. මන්ද ඔබට උරුමය ලැබෙන්නේ මෙකලයි. මෙම සංගම යුගයේදී. ස්වර්ණමය යුගයේදී එය ඔබගේ ස්වභාවික ජීවිතය බවට පත්වේ. මෙම උසස් සංගම යුගයේ මෙකල ඔබගේ පුහුණුවේ පදනමට අනුව එසේ ස්වර්ණමය යුගයේ එය ස්වභාවික ජීවිතයක් වෙයි. නමුත් එම උරුමයට ඔබට අයිතියක් ලැබෙන්නේ දැන් මෙම උසස් සංගම යුගයේදීය. මේ නිසයි බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම තමන්ව පරීක්ෂා කළ යුතු බව. එමෙන්ම ඔබව ඇදගන්නා යම් බන්ධනයක් ඇත්නම් එයට හේතුව ගැනත් සිතන්න. එයට හේතුව සිතා ඒ සමගම එහි විසඳුම ගැනත් සිතන්න. මන්ද බාප්දාදා ඔබට බොහෝ වාර ගණනාවක් විවිධ ස්වරූපවලින් විසඳුම් ලබා දී ඇත. බාප්දාදා ඔබට සියලු බලයන්ගේ ආශිර්වාදය සහ සියලු ගුණධර්මයන්ගේ සම්පත් ලබා දී තිබේ. එම සම්පත් භාවිතා කිරීමෙන් ඔබ ඒවා වැඩි කරගනී. ඔබ සියලු දෙනාටම සම්පත් තිබේ. බාප්දාදා එය දැක තිබේ. බාප්දාදා එක් එක්කෙනාගේ තොග ගබඩාව දෙස බලනවා. එම ගබඩා කාමරය වන්නේ බුද්ධියයි. බාප්දාදා සෑම කෙනෙකුගේම තොගය දැක තිබේ. එනම් බාප්දාදා සෑම කෙනෙකුගේම සියලු සම්පත් තොගය දැක තිබේ. ඔබ ඒවා ගබඩා කරගෙන තිබෙන නමුත් නිසි වේලාවට ඔබ එම සම්පත් භාවිතා නොකරයි. ඔබ කරුණක් ලෙස පමණක් ඒවා ගැන සිතයි. ඔව් මා මේ දේ නොකළ යුතුයි. මා මේ දේ කළ යුතුයි. ඔබ මෙම දැනුම කරුණක ස්වරූපයෙන් භාවිතා කරයි. ඔබ ඒ ගැන සිතන නමුත් තිතක ස්වරූපයේ ස්ථාවර වීමෙන් ඔබ මෙම දැනුමේ එම කාරණාව භාවිතා නොකරයි. මේ නිසයි එය කරුණක් ලෙස පමණක් රැඳී තිබෙන්නේ. එබැවින් ඔබ තිතක ස්වරූපයේ රැඳී සිටින අතර මෙම දැනුමේ එම කාරණාව භාවිතා කරන්න. එවිට ඔබට විසඳුමක් ලැබෙයි. මෙය නොකළ යුතු බව ඔබ කියා ඉන්පසු ඔබට එය අමතක වෙයි. ඒ ගැන කතා කිරීමත් සමගම ඉන්පසුව ඔබ එය අමතක කරයි. පරමාත්ම පරමපියා බාබා ඔබට පහසු මඟක් ගැන කියා තිබෙනවා. උසස් සංගම යුගයේදී එය තිතෙහි විස්මය පමණයි. තිත සරලව භාවිතා කරන්න. වෙනත් කිසියම් විරාම ලකුණක අවශ්‍යතාවයක් නැත. තිත් තුන සරලව භාවිතා කරන්න. එනම් ජීවාත්මය තිතකි, පරමපියා තිතකි, එමෙන්ම නාටකය තිතකි. මෙම තිත් තුන භාවිතා කරන්න. එසේ අඛණ්ඩව තිත් තුන භාවිතා කරන්න. එවිට පරමපියාට සමාන වීම අපහසු නොවේයි. ඔබ තිතක් තැබීමට තැත් කරන නමුත් ඔබ තිත තබන විට ඔබගේ අත සෙලවෙයි. එබැවින් එය ප්‍රශ්නාර්ථ ලකුණක් හෝ විස්මයේ ලකුණක් වෙයි. එහි ඔබගේ අත සෙලවෙන අතර මෙහි ඔබගේ බුද්ධිය සෙලවෙයි. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා. ඉතින් එසේ නැතිනම් තිත් තුනක් ඔබගේ අවධානය තබා ගැනීම අපහසුද? එය අපහසුද? බාප්දාදා ඔබට තව පහසු ක්‍රමවේදයක් පෙන්වා දී තිබේ. ඉතින් ඒ කුමක්ද? එනම් ආශිර්වාද දී ආශිර්වාද ලබා ගන්න.
අච්චා. ඔබට බලවත් යෝගාවේ සිටීමට නොහැකි නම්, ඔබගේ ධාරණාවේ ඔබ ටිකක් මන්දගාමී නම්, ඔබට දේශන පැවැත්වීමට එඩිතර කමක් නොමැති නම්, ඒ වුවද ඔබට ආශිර්වාද දී ආශිර්වාද ලබා ගත හැක. මෙම එක දේ පමණක් සිදු කර අන් සෑම දෙයක්ම පසෙක දමන්න. එක් දෙයක් පමණක් කරන්න. එනම් ආශිර්වාද දී ආශිර්වාද ලබා ගන්න. කුමක් සිදු වුණත්, අන් අය ඔබට කුමක් ලබා දුන්නත්, මා ආශිර්වාද දී ආශිර්වාද ලබා ගත යුතුයි. මෙම එක දේ ස්ථීර කරගන්න. එවිට අන් සියලු දේවල් එයට ඇතුළත් වෙයි. බාප් දාදා දරුවන්ගෙන් විමසනවා, එසේ ඔබ ආශිර්වාද දී ආශිර්වාද ලබා ගන්නේ නම්, සියලුම බල සහ ගුණධර්ම එයට ඇතුළත් නොවේද? ඒවා ඉබේටම ඇතුළත් වෙයි. එහෙම නේද? මෙම එක අරමුණ පමණක් තබා ගන්න. එනම් ආශිර්වාද දී ආශිර්වාද ලබා ගන්න. එය අත්හදා බලන්න. එනම් මෙය එක් දිනයක් පුහුණු කර, එනම් ආශිර්වාද දී ආශිර්වාද ලබා ගැනීම. එක් දිනයක් මෙය පුහුණු කර බලා, ඉන්පසුව එසේ මෙය දින 7ක් අත්හදා බලන්න. බාප් දාදා දරුවන්ට සෙනෙහසින් පවසනවා, හොඳයි, ඔබට ඔබගේ බුද්ධියේ වෙනත් දේවල් තබාගත නොහැකි නම්, ඔබට අඩුතරමින් එහි එක දෙයක් තබාගත හැක. එනම් කුමක් සිදු වුණත් කම් නැත, මා ආශිර්වාද දී ආශිර්වාද ලබා ගත යුතුයි. මෙම එක දේ පමණක් තබා ගන්න. බාප් දාදා විමසනවා, ඔබට මෙය කළ හැකිද? හැකිද? නොහැකිද? ඔබට එය කළ හැකිද? එසේනම් ඔබ ආපසු ගොස් මෙය අත්හදා බලන්න. මෙය කිරීමෙන් ඔබ සියලු දෙනාම ඉබේටම යෝග්‍යුක්ත වෙයි. මන්ද නිෂ්ඵල ක්‍රියා නොමැති නම් ඔබ යෝග්‍යුක්තයි. එහෙම නේද? කෙසේ වෙතත් ආශිර්වාද දී ආශිර්වාද ලබා ගැනීමේ අරමුණ තබා ගන්න. අන් අය ඔබට කුමක් දුන්නත්, ඔබට ඔවුන් නරක පැතුම් ලබා දුන්නත්, කෝපී සිදුවීම් ඔබ ඉදිරියට පැමිණියත්, මන්ද ඔබ පොරොන්දුවක් සිදු කරන විට මායාද ඔබගේ පොරොන්දුවට සවන් දෙමින් සිටිනවා. එබැවින් ඇයත් ඇගේ කාර්ය සිදු කරයි. එහෙම නේද? කෙසේ වෙතත් ඔබ මායාව ජය ගන්නා අය වන විට ඇය කිසිවක් නොකරයි. නමුත් මෙම වර්තමානයේ ඔබ තවමත් මායා ජය ගන්නා අය බවට පත්වෙමින් සිටිනවා. එබැවින් ඇයත් ඇගේ කාර්ය සිදු කරයි. එබැවින් ඔබ ආශිර්වාද දී ඔබ ආශිර්වාද ලබා ගත යුතුයි. ඉතින් මෙය කළ හැකිද? මෙය කළ හැකි බව කියන අය ඔබගේ අත් ඔසවන්න. අච්චා, ඔය ශක්තියින් අත් ඔසවන්න? ඔව්, එය කළ හැක. ඉතින් ඔය ගුරුවරු සෑම තැනකින්ම ඇවිත් නේද? ඉතින් ඔබගේ රටවලට ඔබ ආපසු ගිය විට ප්‍රථමයෙන් ඔබ සියලු දෙනාම සතියක් මෙම ගෙදර වැඩ සිදු කර, එනම් ආශිර්වාද දී ආශිර්වාද ලබා ගන්නා මෙම ගෙදර වැඩේ සිදු කර ඔබගේ ප්‍රතිඵලය එවිය යුතුයි. බාප් දාදා විමසනවා, පන්ති සමාජිකයන් කී දෙනෙක් සිටිනවාද? කී දෙනෙක් හොඳින්ද? එමෙන්ම කී දෙනෙක් තවමත් ටිකක් දුර්වලයිද? කී දෙනෙක් ශක්තිමත්ද? බාප් දාදා පවසනවා, ඔබ දුර්වල නම් හොඳින් කියන වචනය හරහා ඉරක් අඳින්න. මේ ආකාරයට ඔබගේ තොරතුරු එවන්න. එපමණයි. මෙතරම් සංඛ්‍යාවක අය හොඳින් සිටිනවා. එමෙන්ම මෙපමණ සංඛ්‍යාවකගේ හොඳින් කියන වචනය කැපෙනසේ ඉරක් තිබේ. එසේ තොරතුරු එවන්න. බලන්න
ditwa විදේශිකයන් මෙම කණ්ඩායමේ ඇවිත් එබැවින් ඔබ දෙගුණයක කාර්ය කරනවා නේද? එක සතියක ඔබගේ කාර්යය එවන්න. ඉන්පසුව බාප්දාදා බලන්නම්. එය පහසුයි නේද? එය අපහසු නැහැ. මායා පැමිණෙයි. එවිට ඔබ මෙසේ කියයි. බාබා, මා මින් පෙර කිසිදා මේ අන්දමට අත්විඳ නැහැ. නමුත් එය දැන් ඇවිත් මෙය සිදු වෙයි. පරමාත්ම පියා පවසනවා. නමුත් අදිෂ්ඨානගත විශ්වාසයේ ඇති අයට ජයග්‍රහණය සහතිකයි. අදිෂ්ඨානයේ ඵලය සාර්ථකත්වයයි. සාර්ථකත්වයේ අඩුවක් ඇතනම් එයට හේතුව අදිෂ්ඨානයේ අඩුවකි. එබැවින් ඔබ අදිෂ්ඨානය ඇති කර ගැනීමෙන් සාර්ථකත්වයක් කරගත යුතුයි. ඔබ උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් සේවය කරන සේම තමන් වෙනුවෙන්ද සේවය කරන්න. තමන්ට මෙන්ම ලෝකයටත් සේවය කරන්න. පරමාත්ම පරම පියා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කර දෙනවා. තමන්ට සේවය කිරීම යනු පරීක්ෂා කර බලා තමන්ව පරම පියාට සමාන කර ගැනීමයි. තමා තුළ ඇති ඕනෑම දුර්වලතාවයක් සියලු පළුදු පරම පියාට බාර දෙන්න. ඔබ ඒ තබාගෙන සිටින්නේ ඇයි? පරම පියා එයට කැමති නැහැ. ඔබ දුර්වලතා තබා ගන්නේ ඇයි? ඒවා දීලා දාන්න. එසේ දෙන වෙලාවේ කුඩා දරුවන් වන්න. එනම් කුඩා දරුවන්ට යම් දෙයක් රැක බලා ගැනීමට නොහැකි වූ විට ඔවුන් යමකට අකමැති නම් ඔවුන් කරන්නේ කුමක්ද? අම්මේ, තාත්තේ, ඔබ මේක ගන්න කියා දීමයි. ඒ අන්දමින්ම ඔබ ඕනෑම ආකාරයක බරකට හෝ බන්ධනයකට අකමැති නම් මන්ද බාප්දාදා දකිනවා ඔබේම බරට හෝ බන්ධනයට කැමති නැති බව. එබැවින් ඔබ සිතයි එය හරි නැති බව. නමුත් ඔබ පවසන්නේ මා කුමක් කරන්නද? මා මේ කරන්නේ කෙසේද? එය හොඳ නැහැ. බාප්දාදා පවසනවා එක් අතකට එය හොඳ නැති බව ඔබ පවසන අතර අනෙක් අතට ඔබ එය ප්‍රවේශමෙන් Taman ළඟ තබාගෙන සිටී. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා. එබැවින් එසේනම් මේ ගැන ඔබ කියන්නේ කුමක්ද? බර තබාගෙන සිටීම එය හොඳද? එය හොඳ නැහැ නේද? එසේනම් ඔබට කවුරු වීමටද අවශ්‍ය? සියල්ලටම වඩා හොඳ අය. එහෙම නේද? නිකම්ම හොඳ අය නොවේයි. සියලු දෙනාටම වඩා හොඳම අය. එබැවින් බාබා දරුවන්ට පවසනවා. ඉතින් එසේ ඔබ තුල එවැනි යම් දෙයක් තිබෙන ඕනෑම විටක, එසේ බරක් හෝ බන්ධනයක් තිබෙන ඕනෑම විටක බාබා සෑම විටම ඉදිරිපත්ව සිටී. ඔහුට එය බාර දෙන්න. එය නැවතත් ඔබ වෙතට එන්නේ නම් එය ඔබට විශ්වාසයෙන් ලබා දුන් දෙයක් යයි සිතා එය බාර දෙන්න. බාබාට බාර දෙන්න. ඔබට විශ්වාසයෙන් බාර කළ දෙයක් සමග ඔබට වංක විය නොහැක. මන්ද ඔබේ පරම පියාට දී තිබේ. එබැවින් එය දැන් අයිති පරම පියාටයි. පරම පියා දරුවන්ගෙන් විමසනවා. එසේ පරම පියාට හෝ වෙනත් කෙනෙකුට අයත් දෙයක් වැරදීමකින් හෝ ඔබ වෙතට පැමිණෙන්නේ නම් ඔබගේ අල්මාරියේ ඔබේ අගුල් දමා තබා ගන්නවාද? ඔබේ තබා ගන්නවාද? ඔබේ ඉවත් කරනවා නේද? කොහොම වුණත් ඔබේ ලබා දී යුතුයි. ඒ තබා ගන්නේ නැහැ. ඔබ එය ප්‍රවේශමෙන් රැක බලා ගන්නේ නැහැ නේද? ඉතින් එසේනම් එය දීලා දමන්න. පරම පියා පැමිණ සිටින්නේ එය ගැනීමටයි. ඔබගේ බර, ඔබගේ බන්ධන දීලා දමන්න. බාප්දාදා පවසනවා කොහොමත් පරම පියාට ලබා දිය හැකි වෙනත් දෙයක් ඔබට නොමැත. එබැවින් කෙසේ වෙතත් ඔබට
මෙය දෙන්නට පුළුවන් නේද? එනම් ඔබගේ බර සහ බන්ධන ඔබට පරමපියාට දෙන්නට පුළුවන් නේද? එය අක්මලකි. එනම් එය දුගද හමන මලකි. එබැවින් එය ඔහුට දෙන්න. නැතිනම් එය රැක බලා ගැනීමට ඔබ කැමතිද? බාප්දාදා ප්‍රිය කරන සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට පරමපියා හදවත සනසන්නා නේද? එබැවින් හදවත සනසන්නා වන දිලාරාම්ගේ සෙනෙහස ලබන ඔය දරුවන්ට නිරන්තරයෙන්ම සෙනෙහස් රළවල ගමන් කරන දරුවන්ට ඒකායන පරමපියාට හැර වෙනත් කිසිවෙකුට ඔවුන්ගේ සිහිනෙන්වත් වෙනත් පුද්ගලයෙකුට අයත් නොවන උපරිම ලෙස ආදරණීය දරුවන්ට ශරීරය පිළිබඳ අවධානය ඉක්මවා සිටින බාප්දාදාගේ එවන් ආදරණීය දරුවන්ට දිගු කලක් නැතිව සිට දැන් හමු කෝටි ගුණයක් වාසනාවන්ත දරුවන්ට බාප්දාදාගේ හදවතින් සෙනෙහස සිහි කිරීම සහ කෝටි ගුණයක් ආශිර්වාද එය සමගම දරුවන් බැවින් පාලකයන් වන අයට බාප්දාදාගේ නමස්තේ වරදානය. ඔබ දේවමය විනය මාලාව අනුගමනය කිරීමේ පදනමට අනුව සහජයෝගීවරයෙක් වී ලෝකයට ආදර්ශයක් වේවා. ලෝකයට ආදර්ශයක් වීම සඳහා අමෘත් වේලාවේ සිට රාත්‍රිය දක්වා නොකඩවා දේවමය විනය මාලාව අනුගමනය කරන්න. විශේෂයෙන් අමෘත් වේලාවේ වැදගත්කම දැන ඒ වේලාවේ ඔබගේ මනෝස්ථිතිය බලවත් කරගන්න. එවිට දවස පුරාම ඔබගේ ජීවිතය ශ්‍රේෂ්ඨ වෙයි. අමෘත් වේලාවේ ඔබ තමන්ව විශේෂ බලයෙන් පුරවාගෙන බලයේ ප්‍රතිරුවක් ලෙස ගමන් කරන විට කිසිම කාර්යයක අපහසුතාවයක් ඔබ අත් නොවිඳී. විනය මාලාවට අනුව ඔබගේ ජීවිතය ගත කිරීමෙන් ඔබ ඉබේටම ඔබගේ ස්ථිතිය සහජ යෝගීවරයෙකුගේ බවට පත් කරගනීවි. එවිට ඔබගේ ජීවිතය දැකීමෙන් ලෝකයන් සියලු දෙනාම ඔවුන්ගේ ජීවිත නිර්මාණය කරගනී. පාඨය ඔබගේ ක්‍රියාකාරකම් සහ මුහුණින් පිවිතුරු භවයේ ශ්‍රේෂ්ඨත්වයේ අත්දැකීම් ලබා දෙන්න. අව්‍යක්ත සංඥාව යෝගාවේ බලයන්ගෙන් ඔබගේ මනසින් තමන් මත සහ අන් අය මත පර්යේෂණ සිදු කරන්න. පර්යේෂණ සිදු කරන ජීවාත්ම සෑම විටම තම සංස්කාර පදාර්ථ තුලින් මතුවන සිදුවීම් සහ දුර්ගුණ ජයගනී. යෝගී ජීවාත්මයකට හෝ පර්යේෂණ සිදු කරන ජීවාත්මයකට දුර්ගුණවල සර්පයා ගෙලවටා මල් දමක් හෝ සතුටින් නර්තනය කිරීමට වේදිකාවක් වෙයි. ඕම් ශාන්ති.